ලොවපුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල. ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්ම වූ වැසි. වාරිහානිය මිලියන 20,000ක්. ඖෂධ 10ක් ගැන අධිකාරිය තීරණයක් ගනී. පද්මේගේ තවත් ගිනිඅවියක් අත්අඩංගුවට. වෙනිසුලානු තෙල් නෞකාවලට ඇමරිකාව හරස් වෙයි. දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය. ඔබ දන්නවද අතින් පොල් මිරිකීමේදී පොල් ගෙඩියෙන් 75% පමණ අපතේ යන බව. පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරිගන්න, පොල් ගාලා බ්ලෙන්ඩ් කරන්න. රසත් වැඩි, ගුණත් වැඩි. දුර්මතවලට නොරවටෙන්න. හොඳම දෙයට හුරුවන්න. පොල් සංවර්ධන අධිකාරියේ පණිවුඩයකි. නැගෙනහිර තරංගාකාර සුළම් ප්‍රවාහයේ බලපෑම හේතුවෙන් දෙවැනි උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු මැද නැගෙනහිර ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇති විය හැකියි. නැගෙනහිර සහ මධ්‍යම පළාත්වලත් බදුල්ල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කළා. ගත වූ පැය 24ක් තුළ වැඩිම වර්ෂාපතනය සිදුව ඇත්තේ ඩෙල්ෆ් දූපත ආශ්‍රිතවයි. එහි අගය මිලිමීටර 56.9ක්. ආපදා කළමනාකරන මධ්‍යස්ථාන නිකුත් කර නවතම දත් අනුව පවුල් 4,90,385කට අයත් පුද්ගලයන් 17,70,219 දෙනෙකු තවදුරටත් පීඩාවට පත්ව සිටිනවා. සුරක්ෂිතතා මධ්‍යස්ථාන 723ක රැඳී සිටින පුද්ගලයන් සංඛ්‍යාව 22,096ක්. ආපදා හේතුවෙන් පුද්ගලයන් 643 දෙනෙකු මිය ගියා. 183 දෙනෙකු තවදුරටත් අතුරුදන්. නිවාස 13,781කට පූර්ණ හානි සිදුව තිබෙනවා. අර්ධහානි සිදුව ඇති නිවාස සංඛ්‍යාව 1,10,55ක්. මේ අතර මහා වාරිමාර්ග 26ක් සහ මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 41ක් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. මෙවන විට හානියට පත් වූ වාරි පද්ධතිවල වටිනාකම මිලියන 22,000කට ආසන්න බවයි ජලවිද්‍යා ආපදා කළමනාකරණ සහ වාරිමාර්ග අධ්‍යක්ෂ එල්.එස්. සූර්ය බණ්ඩාර පැවසුවේ. වර්ෂාපතනය සාමාන්‍යයෙන් ලැබීමත් ඒ වගේම ගංගාවල ජලය වාරි පද්ධතියේ වාරි ජලාශවලට ලැබීමත් සමග ඇතැම් ජලාශවල වාන් දොරටු වෙන ප්‍රමාණයන් සහ වාන් දොරටු විවෘත කිරීම සහ වාන් දැමීම් වල තත්ත්වයන් ඇති වෙනවා. නමුත් කිසිම අනතුරුදායක මට්ටමක නැහැ. ඊයේ සවස් කාලය වන විට මහාවාරි ජලාශ 26ක වාන් දමන තත්ත්වය තමයි තිබ්බේ. ඒ වගේම මධ්‍යම ප්‍රමාණයේ ඒවා 41ක වාන් දමන මට්ටම තමයි තිබ්බේ. කිසිම ජලාශයක වාන් දොරටු අනතුරුදායක මට්ටමේ නිදහස් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉදිරියේදී නායම් සමග ජීවත්වීමට ජනතාවට හුරුවීමට සිදුවන බව පෙරදිනිය විශ්වවිද්‍යාලයේ භූගර්භ විද්‍යාව පිළිබඳ මහාචාර්ය අතුල සේනාරත්න පවසනවා. කාලයත් සමග පසෙහි සිදුවන ජෛවික වෙනස්වීම් සමග නායම් සක්‍රිය වීම වැඩි විය හැකි බවයි පෙරදිනිය විශ්වවිද්‍යාලයේ භූගර්භ විද්‍යාව පිළිබඳ මහාචාර්ය අතුල සේනාරත්න පැවසුවේ. ආශානයක් දි รา පත් වෙලා පස් හැදෙනකොට ඒ දෙක අතර ඉතා හෙමින් ඇති වෙන වෙනස්කමක් මිසක් අස්තට්ටුව ආශානෙන් වෙන් වෙලා නැහැ. එතකොට අස්තට්ටුවක් පාෂාණයෙන් ගැලවිලා යන්න නම් ඒකේ තව වෙනස් වීමක් සිද්ධ වෙන්න ඕනේ. පාෂාණය සහ පස්තට්ටුව අතර මූණතේ. ඒ මූණතේ වෙනස් වීමට තමයි කාලය කියන මානය අවශ්‍ය වෙන්නේ. මොකද කාලයත් එක්ක ඉහළ ඉඳන් පහළට ජලය මූ වෙනකොට ජලය එහාට මෙහාට ගමන් කරනකොට වර්ෂාවල් එක්ක පසේ තියෙන මැටි khනිජ ගිහිල්ලා පහළට ගිහිල්ලා තැන්පත් වෙනවා මේ පාෂාණයත් එක්ක තියෙන මූණතේ. එහෙම නැත්නම් ඉන්ටර්ෆේස් එක. එතකොට පරිණත වෙච්ච පස්තට්ටු වල යට කොටසේ මැටි ප්‍රමාණය වැඩි. ඉතින් අතර මේක එක හේතුවක් විදිහට අපි දකිනවා. ආපදා හේතුවෙන් හානි වූ මාර්ග 316න් මාර්ග 302ක් මෙවන විට විවෘත කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් විමල් කණ්ඩම්බි සඳහන් කළේ තවමත් අවහිර වී ඇති මාර්ග 14න් 9ක්ම මධ්‍යම කඳුකරේ පවතින මාර්ග බවයි. දැනට අපිට තියෙන්නේ පාරවල් 316න් තව පාරවල් 14ක් වගේ තමයි ක්ලියර් කරන්න. ඒවත් වැඩිපුර ප්‍රමාණයක් තියෙන පාරවල් 9ක් විතර තියෙන මධ්‍යම කඳුකරේ කියන්නේ සෙන්ට්‍රල් පොයින්ට්ස් එකේ. ඌව පාරවල් 2යි ඒ ආදි වශයෙන් පාරවල් 14ක් තියෙන තව අරින්නයි. අපි බලනවා ඊටම ඉක්මනින් මේ වැඩ කටයුතු ඉවර කරන්න.
මේ අතර උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය තවදුරටත් රඹුක්කන දක්වා සීමා කර තිබෙනවා. උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ සහ මහවතර දක්වා පමණක් ක්‍රියාත්මක වනු ඇති. මොහොතුබඩ සහ අවිස්සාවේල මාර්ගයේ දුම්රිය ධාවනය මෙවන විට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකයි. ශ්‍රී ලංකාවට ණය ආධාරයක් ලබා දීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අවධානය යොමු තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එම විධායක මණ්ඩලය අනිද්දා රැස්වීමට නියමිතයි. මෙරටට බලපෑ අපතා තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව පසුගිය සතියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඩොලර් මිලියන 200ක ණයක් ඉල්ලා තිබුණා. මේ අතර යුරෝපා සංගමයට අයත් ජර්මනිය සහ ලක්සම්බර්ග් යන රටවල් දෙකෙන් ආධාර රැගත් විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා. බෝයින් වර්ගයේ එම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය ජර්මනියේ ලීග් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණේ ආදාළුවමදී. එමගින් කිලෝග්‍රෑම් 69,000ක් බරති ආපදා ආධාර තොගයක් මෙරටට ගෙනවිත් තිබුණා. ඒවායේ වටිනාකම යුරෝ මිලියන 5,000කට අධිකයි. කෝඩාරම් ආහාර පිසීම සඳහා යොදා ගන්නා මුළුතැන්ගේ උපකරණ මෙට්ට ජලය පිරිසිදු කිරීමේ උපකරණ එම ආධාර තොගය අතරට ඇතුළත්. ශ්‍රී ලංකාවේ ජර්මානු නියෝජ්‍ය තානාපතිනි සාරා හසල්බාත් සහ යුරෝපා සංගමයේ පියරේ ට්‍රිපොන් විසින් කටුනායකදී ආධාර තොගය බාර ගනු ලැබුවා. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට සම්බන්ධීකාරක මාක් ආන්ඩ්‍රේ ෆ්‍රාන්ච් අතර හමුවක් සිදුව තිබෙනවා. ඒ කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී පශ්චාත් ආපදා තත්ත්වය හේතුවෙන් මෙරට මතුව ඇති ගැටලු පිළිබඳ විපක්ෂ නායකවරයා එහිදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට සම්බන්ධීකාරකවරයා දැනුවත් කළා. එම ගැටලු විසඳා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයට කළ හැකි උපරිම උපකාර සිදු කරන ලෙසයි විපක්ෂ නායකවරයා එහිදී ඉල්ලා සිටියේ. මේ අතර මෙරට ආර්ථිකය යළි ගොඩනැගීමේ ක්‍රියාවලිය සිදුවිය යුත්තේ තිරසාර ජාතික භෞතික සැලැස්මකට අනුව බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඕජී දයාරත්න බණ්ඩා පැවසුවේ ආපදා තත්ත්වයෙන් පසු ආර්ථිකය කළමනාකරණය කර ගැනීමට රජයට හැකියාව පවතින බවයි. යහපත් ධනාත්මක කාරණේ තමයි ආණ්ඩුව දැනට ඉදිරිපත් කරලා තියෙන අයවැය වෙනස් කරන්න අවශ්‍ය නැහැ කියලා කියන එක ප්‍රකාශ කරලා තියෙනවා. ඒ කියන්නේ රාජ්‍ය මූල්‍ය තත්ත්වයේ බඩි බලපෑමක් ඇති වෙන්නේ නැහැ. සැලසුම් කර සංවර්ධන වැඩ කටයුතු එහෙම කරගෙන යන්න පුළුවන්. ඒත් මම හිතනවා ලංකාවට ඩොලර් බිලියන 2ක හෝ 3ක විදේශ ආධාර ලබා ගැනීමට අපි ක්‍රියා කළ යුතුයි. ඔය රීබිල්ඩින් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ. මොකද අපිට මේ වෙලාවේ මේ භෞතික යටිතල ව්‍යුහය දිනු කර ගැනීම සඳහා විශාල මුදල් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඒ මුදල් ප්‍රමාණය මට හිතෙන විදිහට මේ යන වැඩපිළිවෙල තුළින් ගොඩනගා ගන්න පුළුවන් වෙයි. මෙවන විට කොළඹ වරාය පරිශ්‍රයේ ආනයනික බහලුම් පටවාගත් බහලුම් ප්‍රවාහන රථ 400ක පමණ තදබදයක් පවතින බව බහලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසනවා. එහි සභාපති සනත් මංජුල සඳහන් කළේ වරායෙන් පිටතද බහලුම් ප්‍රවාහන රථ 400කට අධික සංඛ්‍යාවක් නිෂ්කාශනය කිරීමට ඇති බවයි. වරාය පරිශ්‍රයේ CICT අංගනයේ පමණක් ආනයනික බහලුම් 5000කට ආසන්න සංඛ්‍යාවක් වරායෙන් පිටතට ගැනීමට ඇති බවයි බහලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමේ සභාපති සනත් මංජුල පැවසුවේ. විශේෂයෙන්ම කොළඹ ආවට බහලුම් නිෂ්කාශනය කිරීමේ මධ්‍යස්ථාන දැනට තිබෙන ආංගන 3 ඉඩ මදි නිසා ඒ සඳහා තව අංගනයක් ලබා ගන්න. ඒකටත් අවශ්‍ය කටයුතු මේ වෙනකන් රේගුව සලසලා නැහැ. එය තමයි ඇත්තටම මේ තත්ත්වය निराකරණය කරන්න තියෙන එකම මාර්ගය. මොකද නිෂ්කාශනය කිරීමේ මධ්‍යස්ථානවල ඉඩ මදිවීම තමයි තාමත්ම ගැටලුවක් වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම රට තුළට පැමිණෙන නැව්ගත කිරීම වෙනත් රටවල් වලට යන්න පුළුවන්. අපේ රටට ආසන්නම වෙනත් වරායවන් වලට ඒ පහසුකම යන්න පුළුවන්. ඒ ගියාට පස්සේ නැවත ලංකාවේ වරායවල් වලට විශේෂයෙන්ම කොළඹ වරායට එය නොලැබෙන්න පුළුවන් දීර්ඝ කාලීන බිස්නස්. ඒ නිසා තමයි නැව් ඒජන්තවරුන්ගේ සංගම් සහ අනෙකුත් සංගම් දිගින් දිගටම ප්‍රකාශ කරේ රජයට සහ විශේෂම මුදල් අමාත්‍යවරයා විදිහට ගරු ජනාධිපතිතුමාට. මොකද මේ සඳහා සම්පූර්ණ බලය තිබෙන්නේ මුදල් අමාත්‍යවරයාට ශ්‍රී ලංකා රේගුවට නියෝග නිකුත් කරන්න. ඒ සඳහා ගත යුතු පියවර කඩිනමින් ලබා දෙන්න කියන එක තමයි අපි ඉල්ලීමක් කරන්නේ. කෙහෙල්බද්දර පත්මයට අයත් පිස්තෝල අවියක් T56 අවි සඳහා යොදන පතුරම් ගැබ් දෙකක් T56 වර්ගයේ ජීව පතුරම් 267ක් පොලිස් බහරයට ගෙන තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග යටතේ සිටින කෙහෙල්බද්දර පත්මයකින් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ලද තොරතුරකට අනුවයි. සැකකරුට අයත් ගිනි අවියක් ඇතුළු දේපළ දැනට විදෙස්ගතව සිටින තවත් සංවිධානාත්මක අපරාධකරුවෙකු බහරේ මෙරට සඟවා ඇති බවට අනාවරණ වුණා. ඒවා සොයාගෙන ඇත්තේ එඬේරමුල්ල සිට කොළඹ නුවර මාර්ගයේ දක්වා ඇති අතුරු මාර්ගයේ පිහිටි తాවකාලිකව ඉදිකළ කාමරයක් පරීක්ෂා කිරීමේදී.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් වැඩිතර විමර්ශන ක්‍රියාත්මකයි. මේ අතර උත්සව සමයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුඩ්ලස් සඳහන් කළේ ඒ සඳහා පොලිසිය මෙන්ම ත්‍රිවිධ හමුදාවේද සහාය ලබා ගන්නා බවයි. උත්සව සමයේ මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් සහ බුද්ධි නිලධාරීන් අනියුක්ත කර තිබෙනවා. බස්නාහිර පළාතේ පමණක් අමතර පොලිස් නිලධාරීන් 2500ක් අනියුක්ත කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුඩ්ල පැවසුවේ. සියලුම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් සහ ස්ථානාධිපතිවරුන් ඒ අදාළ පොලිස් බල ප්‍රදේශයන්හි පිහිටා තිබෙන සියලුම ආගමික ස්ථාන එම නායකයන් එම හිමිවරුන් එම පියවරුන් ඒ වගේම ස්වාමින් වහන්සේලා ඇතුළු සියලුම ආගමික සිද්ධාස්ථානවල නායකයින් හමු වී මෙම ඉදිරි කාලය තුල පවත්නා වූ සියලුම ආගමික වැඩසටහන්වලදී ආරක්ෂාව සැපයීම සඳහා ක්‍රියා කරනු ඇත. සැකකටයුතු පුද්ගලයෙකු එහෙම නැත්නම් සැකකටයුතු කණ්ඩායමක් හෝ සැකකටයුතු යම් දේපලක් පිළිබඳව ඔබට යම් චකිතයක් සැකයක් ඇති වේ නම් ළඟම සිටින්නා වූ පොලිස් නිලධාරියෙකුට මේ සම්බන්ධව දැනුම් දෙන්නට පුළුවන්. රෝහල් පද්ධතිය තුළ භාවිත කරන ඖෂධ වර්ග 10ක් වහාම ක්‍රියාත්මක වන පරිදි භාවිතයෙන් ඉවත් කර තිබෙනවා. ඖෂධවල ප්‍රමිතිය සහ අසාත්මික ප්‍රතික්‍රියා ඇතිවීමේ සැකය මත එම ඖෂධ වර්ග 10 ඉවත් කළ බවයි ඖෂධ නියාමන අධිකාරිය පැවසුවේ. රෝහල් වෙත ලිපියක් යොමු කරමින් මෙම ඖෂධ භාවිතයෙන් ඉවත් කිරීමට ඖෂධ නියාමන අධිකාරිය කටයුතු කර තිබෙනවා. වමනය සඳහා ලබා දෙන ඖෂධයක්, ප්‍රබල ප්‍රතිජීවක ඖෂධයක්, එන්නත් වර්ග කිහිපයක්, වලිපුව සහ මානසික රෝග සඳහා ලබා දෙන ඖෂධයක්, යකඩ ඌනතාවයට ලබා දෙන ඖෂධයක් මෙම ඖෂධ වර්ග 10ට අයත්. මෑත කාලය තුළ ගුණාත්මක භාවය ප්‍රශ්න සහගත වීම හේතුවෙන් එකවර වැඩිම ඖෂධ ප්‍රමාණයක් ඉවත් කළ පළමු අවස්ථාව මෙයයි. ඉන්දියානු සමාගමකින් ගෙන්වන ලද ඖෂධ කාණ්ඩ 100කට වැඩි ප්‍රමාණයක් පසුගිය වසර 2කට ආසන්න කාල සීමාවේදී විවිධ අවස්ථාවලදී ගුණාත්මක භාවයේ බිඳවැටීම හේතුවෙන් භාවිතයෙන් ඉවත් කර තිබෙනවා. වමනය සඳහා ලබා දෙන ඖෂධයක් විෂවීමෙන් පුද්ගලයන් 2 දෙනෙකු මියගිය බවට පැවසෙන සිද්ධිය පිළිබඳව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි අදහස් පළ කළා. මේක එහෙම ලොකු අතුරු ආබාධ වාර්තා වෙලා තිබුණේ නැහැ. නමුත් මේ 12 වෙනිදා තමයි අපිට සැකසහිත මරණයක් වාර්තා වෙනවා මේ බෙහෙතෙන්ද කියලා. එතකොට ඒකත් සමග ඒ වගේම ඒ දිනේ වෙනකොට අපිට නුවර රෝහලේ වෛද්‍යවරයෙක් මේ පිළිබඳ පරීක්ෂණයක් කරලා ඔහුගේ දත්ත එළියට දානවා. එතකොට ඒ දෙක පදනම් කරමින් මේ බෙහෙත තවදුරටත් මේ බෙහෙතේ මේ කාණ්ඩ සහ මේ බෙහෙත සම්පූර්ණයෙන්ම ලබා දීම අපි කියන්නේ NMR එකෙන් නවත්තලා තියෙනවා. නවත්තලා මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ කරමින් මේ බෙහෙත නිසාම දේ මරණ උනේ කියලා. ඒ වගේම ඊට දවස් 2කට ඉස්සෙල්ලා ඒ රෝහලේම දිහ මරණයක් වෙලා තිනවා. මනිරපද්දුව පුජ්‍යලයටත් ওই බෙහෙත ලබා දීලා කියලා සාධක තියෙන නිසා ඒ මරණ දෙකම ගැන පරීක්ෂණ කරගෙන යනවා. මෙරට ඖෂධ සපයම සහ නියාමනය නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සංධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව පැවසුවේ. වමනය සඳහා ලබා දෙන ඉන්නපත් ලබා දීමෙන් අනතුරු ඇතිවෙච්ච ආසාත්මික ප්‍රතික්‍රියා මත අදාළ ඉන්නත භාවිතයෙන් ඉවත් කිරීමත් ඒ වගේම මේ සමගම ඊයේ වන විට ඖෂධ නියාමන අධිකාරිය මගින් අදාළ සමාගම හරහා ලංකාවට ගෙන්වා තිබෙන තවත් ඖෂධ කාණ්ඩ 10කට ආසන්න ප්‍රමාණයක් තාවකාලිකව භාවිතයෙන් ඉවත් කළ බව නිවේදනය කොට තිබෙනවා. මම හිතන්නේ මේ ඖෂධ සම්බන්ධව මූලික පරීක්ෂණ සිදු කරලා මේ ඖෂධ තුලත් යම් ආකාරයකට ගැටලු සහගත තත්ත්වයක් පවතිනවද නැද්ද කියන එක විමර්ශනය කිරීමේ අරමුණින් තමයි ඖෂධ පිළිබඳව කඩිනමින් පරීක්ෂණ වාර්තාවක් ඇඳවන ලෙසයි රජය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ පැවසුවේ. මෙතනදි වැදගත්ම දේ තමයි මේ ඖෂධය නිෂ්පාදනයේදීම මේ ප්‍රමිතියට හානියක් වෙලාද කියන කාරණේ තමයි සොයා බැලීම වැදගත් වෙන්නේ. මොකද යම් අවස්ථාවකදී ඖෂධ ගබඩා කිරීමේ තත්ත්වවල ගැටලු නිසා මේ ප්‍රමිතියට හානි වෙන්න පුළුවන්. එතකොට ඖෂධ ප්‍රවාහනයේදී ගැටලු මතුවෙන්න පුළුවන්. ඒවා අපි මේ දේශීයව දකින දේවල්. නමුත් ඖෂධය රට ඇතුළට එනකොටම මේ ඖෂධයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් නැත්නම් ඖෂධයේ අන්තර්ගත වෙලා තියෙන ද්‍රව්‍ය සම්බන්ධයෙන් ගැටලුවක් මතුවලාද කියන කාරණේ සම්බන්ධයෙන් සොයා බැලීම වැදගත්. ඒ වගේ තමයි සාමාන්‍යයෙන් ඖෂධය රට තුළට එනකොට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විද්‍යාගාරය හරහා මේ පරීක්ෂණ සිද්ධ කරනවා. ඒතකොට එතෙන්දි මේ ඖෂධයේ පරීක්ෂාවට භාජනය වුණාද? එහෙම වුණා නම් එතෙන්දි යම් ගැටලුවක් අඳුනගත්තද? එහෙම ගැටලුවක් අඳුන ගන්න හැකියාවක් ලැබුණ නැද්ද? මම හිතන්නේ මේ කාරණා සම්බන්ධයෙන් ඉදිරියේදී පිළිතුරු ලැබිය යුතුයි.
වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් මානසික පීඩනයකින් පසුවන්නේ නම් ඒ පිළිබඳව 19/26 දුරකථන අංකයට දැනුම් දී වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. වැඩිහිටියන් යම් බියකින් පසුවේ නම් ඔවුන්ගෙන් ඒ පිළිබඳ නිරන්තර ප්‍රශ්න කිරීම සිදු නොකරන ලෙසයි මනෝවෛද්‍ය විශේෂඥ දසන්ති අක්මිමන පැවසුවේ. ඇය මේ බව සඳහන් කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින්. සරල භාෂාවෙන් අපිට චුට්ටක් කියන්න පුළුවන් මෙහෙම දෙයක් වුණා. අපි බලමු ගෙදර අය හොයලා දෙන්නම් කියලා. හැබැයි බොරු කීම සුදුසු නෑ. කල් දාලා නෑ හම්බු වෙයි. දුවල පුතාලා කොහරි ඇති. මේ අපි පොඩ්ඩක් බලමු කියන එක සුදුසු නෑ. ඒගොල්ලන්ට බලාපොරොත්තු ඇති කිරීම තුලින් පසුවට එන මානසික බලපෑම් තදින් බලපානවා. ඒක තවදුරටත් බලක්වා ගැනීම අමාරු වෙනවා. අපිට මේ තත්ත්වයෙන් මේක මුලින්ම මුහුණ දුන්නාම ඉදිරියට එන භයානක මානසික රෝග තත්ත්ව විෂාදය ඒ වගේම පශ්චාත් ක්ලමතා අවස්ථාව කියලා PTSD කියලා අහලා තියෙන ඒ තත්ත්වයට යෑම ගොඩාක් දුරට පාලනයක් වෙනවා. ආපදාවෙන් පසුව විනාශ වූ පරිශ්‍රවලට නැවත යාමේදී වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් එහි ඇති අනාරක්ෂිත භාවය පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි ප්‍රජා විශේෂඥ වෛද්‍ය නිශානි උබේසේකර පැවසුවේ. මේ නිවාසවල විවිධ ප්‍රශ්න ගැටලු ගොඩක් තියෙන්න පුළුවන්. විශේෂයෙන් අනතුරු සහිත වාතාවරණයක් අනතුරු සහිත පරිසරයක් තමයි තියෙන්නේ. මොකද ඒවා ලිස්සන සුළු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර විට විදුලි කාන්දු වෙන, එහෙම නැත්නම් වෙනත් අනතුරු සිද්ධ වෙන්න කැපෙන කොටන මේවා තියෙන්න පුළුවන්. ඒ වගේ අනතුරු වැඩි පරිසරයකට තමයි ඒගොල්ලන් යන්නේ. ඒතර වැඩිහිටි නිවාස වුණත් ඒ විදිහට වෙන්න පුළුවන්. ආපහු යනකොට ඒගොල්ලන්ට අනතුරු අධික වෙන්න පුළුවන්. ඒතකොට ඒ වගේ අවස්ථාවලදී මේ එන අනතුරු වලින් වළක්ව ගන්න එක තමයි වැඩියෙන්ම අපිට ශේෂ වෙන්නේ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරිය අතර විශේෂ සාකච්ඡාවක් හෙට පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ සංශෝධිත විශ්වවිද්‍යාල පනතේ ඇති ගැටලු සම්බන්ධයෙන් පීඨාධිපතිවරුන් සහ අංශ ප්‍රධානීන් ඉවත් කිරීමේදී පවතින නිර්ණායකවලට අදාළ කරුණු පැහැදිලි කර ගැනීම අත්‍යවශ්‍ය බවයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ලේකම් ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ පැවසුවේ. පීඨාධිපතිවරු සහ අංශ ප්‍රධානීවරු ඉවත් කිරීම මොන ආකාරයකද කරන්න කියන කාරණා. මොකද මේකෙදී සඳහන් වෙනවා මේ බලය පාලක සභාවට තියෙනවා කියන එක. දැනටත් විශ්වවිද්‍යාලයේ ඉන්න ඕනෑම සේවකයෙක් රාජකාරී කටයුතු සම්බන්ධයෙන් යම් ගැටලුවක් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරලා ඉවත් කිරීමේ බලය පාලක සභාවට තියෙනවා. නමුත් මෙතනදී පැහැදිලිවම තියෙනවා පීඨාධිපති සහ අංශ ප්‍රධානීවරු ඉවත් කිරීමේ බලය පාලක සභාවට තියෙනවා කියන කාරණේ. ඒකට මේකේ පැහැදිලි කර ගැනීමක් අවශ්‍යයි. මොන වගේ තත්ත්වයන් යටතේද ඉවත් කිරීම සිදු කිරීමට බලය පවරන්නේ කියන කාරණය. 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත අවසන් වරට සංශෝධනය වූයේ 2016 වර්ෂයේදී. එහිදී අංශ ප්‍රධානියෙකු පත් කිරීමට අදාළ සුදුසුකම් කිහිපයක් සංශෝධනයට ලක් කරනු ලැබුවා. Vides Theatre. International news on theatre. වෙනිසුලාවට තෙල් නැව් ඇතුළුවීම සහ පිටවීම සම්පූර්ණයෙන්ම අවහිර කිරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර තිබෙනවා. ට්‍රම්ප් මේ බව සඳහන් කළේ සිය ට්‍රූත් සමාජ මාධ්‍ය ගිණුමොස්සේ සටහනක් තබමින්. ඔහු සඳහන් කළේ ජනාධිපති නිකලස් මදුරෝගේ පාලනය යටතේ පවතින වෙනිසුලානු රජය ත්‍රස්තවාදීන්ට සහ මද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහාය පළ කිරීම හේතුවෙන් එරටට පීඩනයක් ඇති කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි. ඇමරිකානු හමුදාව වෙනිසුලාවේ වෙරළට ඔබෙන් වූ මුහුදු තිරේදී එරටට පැමිණීමට තිබූ තෙල් නෞකාවක් පසුගිය සතියේදී රඳවා ගනු ලැබුවා. ඒ සම්බන්ධයෙන් වෙනිසුලානු ජනාධිපති නිකලස් මදුරෝ පැවසුවේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ත්‍රස්තවාදියෙකු ලෙස ක්‍රියා කරන බවයි. එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඩොනල්ඩ් ට්‍රම්ප් පැසිෆික් සාගරය සහ කැරිබියන් මුහුදේ යාත්‍රා කරමින් තිබූ වෙනිසුලානු නෞකා කිහිපයකට ඇමරිකානු හමුදා යොදා ප්‍රහාර එල්ල කර තිබුණා. ඉන් මියගිය පුද්ගලයන් ගණන 90ක්. ඉතාලියේ ස්ටෙල්වියෝ ජාතික වනෝද්‍යානයෙන් වසර මිලියන 210ක් පැරණි ඩයිනසෝ පා සටහන් දහස් ගණනක් සොයාගෙන තිබෙනවා. එම වනෝද්‍යානයේ පිහිටි කන්දක සටහන් වී තිබූ ඩයිනසෝර් පා සලකුණු මුලින්ම දැක තිබුණේ ඡායාරූප ශිල්පියෙකු විසින්. අඟල් 15ක පමණ විශ්කම්භයකින් යුතු එම බොහෝ පා සටහන්වල ඇඟිලි සහ නියපොතුවල හැඩය පැහැදිලිව දැකගත හැකියි. එම පාසටහන් අනුව මෙම ඩයිනසෝරයන් දිගුබෙල්ලක් කුඩා හිස් සහ තියෙනු නියපොතු සහිත ශාකභක්ෂකයින් වන ප්‍රොසොරොපොඩ්ස් වර්ගයේ ඩයිනසෝරයින් ලෙස සැලකිය හැකි බවයි විද්‍යාඥයින් පැවසුවේ. මෙම සත්වයින් අඩි 33ක් පමණ දිගකට වැඩි ඇති බවත් රංචු වශයෙන් සැරිසර ඇති බවත් විද්‍යාඥයින් සඳහන් කළා. Krita Theatre. Theatre Sports Highlights.
වයසවරුදු 19න් පහළ ආසියානු පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය මෙවර විට ආරම්භ වී තිබෙනවා. තරගය පැවැත්වෙන්නේ ඩුබායිහේදී. පළමුව පන්දුවට පහර දෙන බංග්ලාදේශය කඩලු දෙකක් දෙවි රැස් කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 127ක්. යලි සිරස්තල ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්ම වූ වැසි. වාරිහානිය මිලියන 20000ක්. ඖෂධ 10ක් ගැන අධිකාරිය තීරණයක් ගනී. පද්මේගේ තවත් ගිනිඅවියක් අත්අඩංගුවට. වෙනිසියුලානු තෙල් නෞකාවලට ඇමරිකාව හරස් වේ. සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සිතාරා අතුකෝරල. සියත මිළඟ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට එතෙක් රැඳී සිටින්න පැන් පෑපුවත් සමග